පුංචි හපරුන්ගේ දක්ෂතා තිලන කරන එකම වේදිකාව The Little Star Season 6. මේ තරංකරුවන් තමන්ගේ ගායන හැකියාව ඉදිරිපත් කරද්දී ඒක ඉතාමත් හොඳින් උද්දීපනය වන්නට තෝරාගන්න ගීතය ගොඩක් වැදගත් වෙනවා. මම හිතන්නේ ඊළඟ පුංචි තරගකාරියාත් හොඳ ගීතයක් තෝරාගෙන ඉන්නවා තමන්ගේ හැකියාව ඉතාමත් හොඳින් ඉදිරිපත් කරලා විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනා ගන්නට. මෑත කාලේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක් තමයි අය තෝරාගෙන තියෙන්නේ උරේෂා රවිහාරි මහත්මියගේ. අය අපිත් එක්ක එකතු වෙන්නේ ගම්පහ ප්‍රදේශයෙන්. ඒ තමයි තිෂිමි දුන්යා. තිෂිමි දුව මං හිතනවා දුව හොඳට ගීතයට කන් දීලා තිබුණා කියලා. ඒ කියන්නේ ඔයා හොඳට ගීතේ අහලා තිබුණා. හොඳට ඒ තාලය ග්‍රහණය කරගෙන තිබුණා දුව. නමුත් මේ ගීතය ගයන්න පහසු ගීතයක් නෙවෙයි පුතේ. මේ ගීතේ ස්වර පරාසය ඉහළ ගමන් කරනවා හැමතිස්සෙම. ඉතින් මේක ලේසින් ගයන්න අපහසුයි. නමුත් ඉතින් මං හිතනවා දුව ගීතයට සාධාරණයක් කළා කියලා. තව ටිකක් අර ගීතයට ලස්සන එකතු වුණා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් වරදක් නැහැ. අපි බලමු පුතේ. හොඳේ? බොහොම ස්තුතියි නන්දේ.
ඒ වගේම බොහොම කරට කර තරගයක් ලබා දෙන්න පුළුවන් පුංචි හපනෙක් තමයි දැන් සූදානමින් ඉන්නේ තරග කරන්නට. මොහිදින් බෙග් මාස්ටර්ගේ ලස්සන ගීතයක් තෝරගෙන තියෙනවා අද දවසේ ගායනා කරන්න. කොළොන්නාවෙන් තමයි මේ පුංචි හපන අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ තමයි කවිඳු ඔමේෂ. Minisama ilo tirisa nonne
ගායනා කළා හොඳයි කලේසි පාසු ගීතයකුත් නෙමෙයි නමුත් අර එක දෙයක් තිබි ගීතේ අර රසය කියන එක මදි කිව්වා ගීතේ ගායනා කරාට වඩා ගීතේ කිව්වා නේද කිව්වා ශබ්ද අඩු ඔව් ඒ කියන්නේ කියනවා කියන එකයි ගායනා කරනවා කියන්නේ දෙකක් තේරුණාද අපි හැමදේමක්ම ඉගෙන ගන්න බෑ නේ ඔයාට තව ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් ඔයා හොඳට කිව්වා නැතුව නෙමෙයි ලස්සනට මේ ගීත ගායනා කරන්න හොඳට ලයාන්විතව ගායනා කරන්න ඉගෙන ගන්න හරිද අපි බලමු ඉස්සරහට බොහොම ස්තුතියි මම පොඩ ඉන්න තව තියෙනවා තව ඔයාට ඉස්සරහට දැන් ගියොත් ඉදිරියේදී මේ වගේ කරගන්න ඕනේ හොඳ ඒක ඔයාට හොඳයි අනාගතේට ඕකේ බොහොම ස්තුතියි අපි එවනම් ඉතිරි පුංචි දක්ෂයින්ගේ හැකියාවන් අරබන්න කලින් පුංචි විරාමයක් ලබා ගන්න හොඳයි කියලා හිතුවා. ඔව්. ඔයා හිතපු නිසාම පුංචි විරාමයක් ලබා ගන්නවා. මේ විරාමයෙන් අනතුරුව තවත් පුංචි හපුරුන් කීප දෙනෙක් සූදානම්ින් ඉන්නවා තරඟ කටයුතු ඉදිරිපත් කරන්නට. ඒ මේ විරාමෙන් පස්සේ. මේ දැය දුවදරුවන්ගේ ගායන නර්තන තක්සලාව The Little Star Season 6.